කොහොමද හැමෝටම ඉතින් ඔන්න අලුත් vlog එකක්. මේක බුෆේ එකක්. අර කලින් ගියේ අපි සබු වලදී මේ බුෆේ එක සබු 20. ඒ වගේමයි මේ බුෆේ එකත් හැබැයි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. මේකත් දකුණු කොරියාවේ ගොජේදු වල තියෙන සබු 20 කියන බුෆේ එක. මේ විදිහට තමයි මේ බුෆේ එක තිබුණේ. මෙතන සුප් වල පම්කින් සුප් එකක් තිබුණා, කෝන් සුප් එකක් තිබුණා. ඊට පස්සේ මෙතන තිබුණේ මොනවාද මස් වර්ග චිකන් තිබුණා. මේක ෆ්‍රයිඩ් රයිස් එක වගේ එකක්. අපේ මුලින්ම තිබුණේ ස්පැගටි එක. මේ තියෙන්නේ පුච්චපු මස් එක. මේ පීට්සා වර්ග. එතකොට මේ සැලඩ්ස් ඒරියා එක, මේ සැලඩ්ස් වර්ග එක තිබුණා. මේ සෝස් වලින් ඔය මිරිස් වගේ කපලා දාලා තියෙන මේ සෝස් එකට මම හරි ආසයි. මේ මම ගත්තු දේවල් ටික මේ බෙදාගත්තු හැම කෑමකටම මම ආසයි. සුෂි වර්ග ටික ඇත්තම හරිම රහයි. මේ සෝස් මම ස්පයිසි සෝස් ටිකක් ගත්තේ. මන්දු ගත්තා, ෆ්‍රයිඩ් මන්දු. මම මේ බුෆේ එකේ සම්පූර්ණ වීඩියෝ එකක් පෙන්නනවා. මේ ඔය තිබුණු මීට් ඒරියා එක, මේකේ සැලඩ්ස් වර්ග අපි අර හදාගන්න සුප් එක තියෙන ටේබල් එකේ ඒකට අවශ්‍ය ලෙවලු ಜಾති තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ සුප් එකට අවශ්‍ය වතුර ගන්න තියෙනවා. ඒ වතුර කිව්වේ එක ස්පයිසස් වලින් එන මේ ටිකේ සැලඩ්ස් අර එක පළතුරු තිබුණා ওই ටිකේ. ඊයර සෝස් ඒරියා එක සැලඩ් පාස්තා. ඒතකොට මේ ඒරියා එකම සුෂි වර්ග. මේ කොෆි අපිට කැමති දේවල් හදාගන්න කොෆිස් එක තිබුණා. ලාටේ වර්ග හදාගන්න. මේ අයිස්ක්‍රීම් තිබ්බ. චොක්ලට් ෆවුන්ට් එක මේක තිබුණේ නැහැ. මේ සයිඩ් වර්ග මේ ජූස් එක තිබුණා. ඕන තරම් අරන් බොන්න තිබ්බ. ආය මේ බුෆේ එකේ ෆ්‍රී බියර් ෆ්‍රී. ඒ කියන්නේ ඕනම ප්‍රමාණයක් බොන්න පුළුවන්. ෆ්‍රී දෙන්නේ බුෆේ එකත් එක්ක. ඒක ඇඩ් වෙනවා බියර්. මේ මම zoom කරලා ගත්තු ඒවල් ටිකක් මේ vegetables එහෙම තිබ්බ. hot water, rice paper. Sama ilang sumul lupa deh. Lupa. Pardon? ඔය මේ අයිස්ක්‍රීම් එක ඉතින් මේ වීඩියෝ එක ඇත්තටම කියන්න ඕනේ මම ඇත්තටම මේ ගත්තු හැම කෑම එකක්ම වගේ ආස වුණා. බබාලත් ඒ විදිහටම ආසාවෙන් කෑවා. බුෆේ එකේ දායකෙත් ඒ වගේ, ආදේකෙත් ඒ වගේ ඇත්තටම කන්න බැහැයි කියලා ආස නැහැයි කියලා කිසිම දෙයක් තිබුණේ නැහැ. හරිම රහයි. තිබුණු හැම කෑමක්ම හරිම ආසාවෙන් අපි හැමෝම රස විඳා. අපි ගියේ මගේ යාළුවෙක් එක්ක. මගේ යෝගා ක්ලාස් එකේ යාළුවෙක් එක්ක අද ඩිනර් අවුට් එකක් යන් කියලා ඉවරලා යාලා කලින් ඉඳන් අපිත් එක්ක
එළියට යන් කියලා කතා වෙලා හිටියට වෙලාවක් තිබුණ නැහැ. අද ඊට පස්සේ අපි කතා කරලා යමු කියලා අපි එයාලගේ ෆැමිලි එකයි අපි හැමෝම ගියා. ඇත්තටම හරි සතුටින් ඒ වෙලාව අපි ගත කරා. ඉතින් මගේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන් හිටිය ඔයාලට ගොඩාක් ස්තුතියි. තව ඉස්සරහටත් මම මේ වගේ වීඩියෝස් අරගෙන ඉන්නම්. මෙහි තව ඉස්සරහට මල් පිපෙන කාලේ අපි බලමු ඉස්සරහට කොහොමද මේ වීඩියෝස් එන්නේ කියලා. එහෙනම් හැමෝටම ස්තුතියි.